හාය යාළුවනේ. ඊයේ රණවිරු දිනේ කියලා මචං විපක්ෂයේ බොහෝ දෙනෙක් මචං පට්ට රංගපෑමක් කරනවා මචං. රණවිරුවන්ගේ මතින් හරිය බලය හොයන්න මට පේන විදියට. එතන කැපිපෙන චරිතය තමයි මචං විමල් වීරවංශ. උඹලා කවුරුත් දන්නවනේ මචං. ලංකාවේ ජාතිවාදයේ පියා විදියට හඳුන්වන්න පුළුවන් එකෙක් තමයි විමල් වීරවංශයි ගම්මන් පිළයයි. එතකොට මචං ඊයේ රණවිරු ස්මාරකේ ගාවට මූට යන්න දෙන්නේ නැහැ කියලා මූ මචං වඩ ගානවා වැටෙනවා මචං එන හර්තාල් එක මචං. ඒ කියන්නේ මචං මුන්ගේ මානසික මට්ට බලහංක දැන්. තේරුණාද? මුන්ට ඕනේ මචං කොහොම හරි බලේ එච්චරයි කතන්දර. නැත්තම් කට්ටියට මෙහෙර යන්න වෙනවා කියලා දන්නවා. ආණ්ඩුව මොන කල්තලුම ආවත් පැහැදිලි කීමක් ගහගෙන යනවා කියලා උන්ට තේරෙනවා. ආයි මේ අවුරුදු 5 ගියාට පස්සේ මේ ආණ්ඩුව හොල්ලන්නවත් බෑ කියන එක දැන් මුන් නෑමලේට සජ්ජියාට විපක්ෂ සෙට් එකටම දැන්ලා තියෙන්නේ මචං. නැත්තම් මේව දෙයක් හිතාල්ලකෝ මචං. එදා මචං යුද්ධවර කරපු සරත් පොන්සේකාව ගිහිල්ලා කණෙන් ඇදලා ගිහිල්ලා හිරේ දාද්දි ඔය එකෙකුටවත් මචං මම රණවිරු ගහයක් ඇඟට ආවද කවුරුත් පොඩ්ඩුනද කතා කරාද ඒත් එක්ක මචං අරගලේ වෙලාවේ මේ අර අතපය නැති අහිංසක රණවිරුවන් ටික මචං අතන වාඩිලා ඉද්දි සනත් ඉසාන්තත් එක්ක සෙට් එක ඇවිල්ලා කළු පොළොවනේ පහර දෙද්දි මචං එතකොට ඔය රණවිරු ගහ හැදිලා එක එකක් කතා කරාද මෙහෙම දෙයක් තියෙනවා විමලෝ උඹලට මචං මේ ආයි බලයක් හොයන්න හදන්න එපා මේක තුල. තොපිට කොහොමද හිරේ යන්න වෙනවනේ. මොන ප්‍රශ්නේ දැම්මත් ගල් තැලුම් දැම්මත් හැක් කරලා මේ ආණ්ඩුවේ සල්ලි හොරා ගන්න හැදුවම් මචං. මොන විදිහටත් මචං ඒකෙදි මේ ගේම් එක ප්ලේ කරනවා මචං. ඒක අපිට ඉරහඳ වගේ විශ්වාසයි. ඒකින්ද මචං දවල් හින දකින්න එපා. අනිත් එක මේ පොලිසිය මහතුරුන්ට කියන්නේ විමල් වීරවංශ කියන්නේත් බං අපි වගේ එකෙක් නේ දැන් උට බලයක් මොකුත් නැහැ. උඹලාට අර එහෙම ටෝක් කරද්දී උඹලා පදිරියක අරන් ගිහලා දාපන් කනට ගාලා කැරියා කූඩුවට. සාමාන්‍ය අහිංසක මිනිස්සෙක් ඔහම ඇවිල්ලා තරු තුනක් ගහගත්ත එක්කුඩ ටෝක් කරොත් එහෙම කොහොමද? උඹලා ඩිසිෂන් එක ගන්නවනේ. එතකොට විමල් වීරවංශ කියලා හැමරෙන්නේ. දැන් හැමෝට එක නීතියක් නම් ලංකාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. කරුණාකරලා පොලිසිය මහතුරුන්ට කියන්නේ ඉතින් ඕනකම. ඔයාලත් මචං ඒ දේ අනිවාර්යෙන් කරන්න. එහෙම නැතුව මේ රට හදන්න බෑනේ. එක එක පජාති දේශපාලනෙත් ඇවිල්ලා තමයි මචං මේ රට මේ විනය කරේ මචං. උන්ගේ බඩවල් මේ පෝෂණය කරගත්ත මිසක් රට ගැන හිතුවේ නෑනේ මචං. රටක නීතියක් තිබෙත් නෑ මචං. මිනී මරුවා එයා වසන් කරා මචං වහලා දැම්මා සාක්ෂි ටිකක් නැති කරලා දැම්මා සාක්ෂි දෙන්න හිට උනුත් මරලා දැම්මා මචං එහෙම රටක් කරන්න බෑනේ මචං ඒකින්ද කරුණාකරලා ඒ දායකත්වයත් ආණ්ඩුවට ලබා දීම කරන්න ඒත් එකම ආපහු කියන්නේ විමල් වීරවංශ වගේ ගෝත පාළුවෝ ඉන්නකම් මේ රට හදන්න බෑ මචං උඹලා සිංහලයේ කියලා ජාතිවාදී අවශ්‍යකන මචං බලයට ගෙනාවට මචං රාජපක්ෂ පරම්පරාව ආයෙත් මචං මිනිස්සු උඹලට යන්න දෙන්නේ නැහැ ඒකෙදි මේ ගේම් එක ලොයත් ප්ලේ කරනවා ඒකින්ද අහිංසක රත්තරන් ලංකාවේ මිනිස්සුන්ට කියන්නේ ඔය මොන ගෝත දේශපාලක විපක්ෂයෙන් දැකලුවත් මචං පිස්සෝ කලබල වුණාට ડોක්ටර් කලබල වෙන්නේ නැහැ කියලා. උඹලා කලබල වෙන්න